සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අදත් අපේ ඉන්සයිඩ් රේට්‍රෝමැක්ස් YouTube චැනල් එකට. ඉතිං අද අපි අරගෙන ඇවිල්ලා තියන්නේ 2025 වසරේදී අලුතෙන්ම රිලීස් වුණ Karate Kid Legend කියන මූවි එක. මේකේ ප්‍රධාන චරිතය ලී ෆන් වගේම අපි හැමෝම දන්න ජැකි චෑන් සෙන්සෙයි ඩැනියලුත් මේ මූවි එකේදී අපිට දැක ගන්න පුළුවන්. ඉතිං වෙනදා වගේම හැමෝටම ආරාධනා කරනවා ඇක්ෂන් මූවීස්, මාෂල් ආර්ට් මූවීස් බලන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේ මූවි එක ඉවරනකම්ම බලන්න කියලා. මේ මූවි එකත් සුපිරිම ස්ටෝරි එකක් වගේම සුපිරිම ෆයිට් සීන් එහෙමත් අපිට බලාගන්න පුළුවන්. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. අවසානයේට මේ මූවි එක කොහොමද කියලා ඔයාලගේ වටිනා ෆීඩ්බැක් එක කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මේ කතාව පටන් ගද්දිම අපිව අතීත කතාවට සම්බන්ධ කරනවා. පළවෙනි Karate Kid movie එකේ ඩැනියල් එයාගේ ගුරුතුමා මියාගිව හම්බෙන්න ජපානයේ ඔකිනාවා වලට යනවා. ඉතින් මේ සිද්ධිය වෙලා තියෙන්නේ 1986 දී. මියාගේ අලුතෙන්ම හදපු ඩෝජෝ එකට තමයි මෙයා යන්නේ. ඩෝජෝ එකක් කියලා කියන්නේ පුහුණු වීම කරන ස්ථානයක් වගේ තැනක්. මේ වෙලාවේ ඩැනියල් අහනවා මේ ඉන්නේ කවුද කියලා. ඊට පස්සේ මියාගි කියනවා මේ ඉන්නේ අපේ මුතුන් මිත්තෝ කියලා. ඒ වගේම අපිට දකින්න පුළුවන් වෙනවා එක තැනක විශේෂ ෆොටෝ එකක් තියෙනවා කියලා. මේ වෙලාවේ ඩැනියල් අහනවා ඒ කෙනා කවුද කියලා. එයා තමයි අපි හැමෝගෙම ගුරුවරයා වෙන්නේ. ඒ තමයි මියාගි ශින්පෝ සෙන්සෙයි. මුලින්ම ජපානයේ මියාගි කරාටේ ආරම්භ කළේ මෙයා තමයි කියලා කියනවා. ඒ වගේම මියාගි ශින්පෝ සෙන්සෙයි කියන්නේ දීවරයෙක් කියලත් ගුරුතුමා කියනවා. එක්තරා දවසක ජපානයට නුදුරින් තියෙන වෙරළක ඉන්නකොට එයාට නිින්ද ගිහිල්ලා තියෙනවා. ඒ වෙලාවේ නැව කුණාටුවකට අහුවෙලා එයාව චීනෙට ගොඩ ගහලා තියෙනවා. එහෙදි හන් කියන පවුල එයාව රැක බලා ගන්න ගමන් එයාට කුන්ෆු සටන් කලාව උගන්වලා තියෙනවා. ඊට පස්සේ ආපහු ජපානයට ආව මියාගි ශින්පෝ සෙන්සෙයි මියාගි කරාටේ සටන් කලාව ජපානයේ තුල ගොඩනගලා තියෙනවා. මේ හින්දා හන් පවුල සහ මියාගිලා අතර සම්බන්ධකම් තාමත් ඒ විදියටම තියෙනවා. ඒක හරියට ගහක තියෙන ශක්තිමත් අතු දෙකක් වගේ කියලා ගුරුතුමා කියනවා. ඉතින් ඊට පස්සේ අපිව වර්තමාන කතාවට සම්බන්ධ කරනවා. ඒ කියන්නේ ජපානයේ බීජින් වල තියෙන හන් කුන්ෆු පාසලට. ඉතින් ඔයාලා 2010 රිලීස් වුණ Karate Kid movie එක බැලුවනම් මේ ඉන්නේ කවුද කියලා හොඳටම දන්නවා. මේ තමයි මාස්ටර් හන්. මේ වෙලාවේ මාස්ටර් හන් පාසලේ ඉන්න ළමයින්ට කුන්ෆු පුහුණු වීම කරන ගමන් ඉන්නවා කියලා අපිට පෙන්නනවා. ඊළඟට අපිව අරගෙන යන්නේ මේ කතාවේ වීරයාගේ පැත්තට. මෙයාගේ නම ලී ෆන්. ඉතින් මේ කියන ලී කුන්ෆු පුහුණු වීම කරන්නේ එයාගේ අම්මට හොරෙන්. ඒ මොකද කිව්වොත් මෙයාගේ අයියා කුන්ෆු ටූර්නමන්ට් එකක් දිනලා මේ දෙන්න ගෙදර එන ගමන් ඉන්නකොට අවසන් තරඟේ පෙරදුන කෙනා කට්ටියක් දාලා දෙන්නටම ගස්සලා තියෙනවා. ඉතින් මේ ගැටුම අතරතුරේදී පිහි ඇනුමක් නිසා ලීගේ අයියා මැරිලා තියෙනවා. මේ හේතුව නිසාම ලීගේ අම්මා මේ දේවල් වලට කැමති නැති නිසා තමයි ලී මේ විදියට හොරෙන් පුහුණු වීම කරන්නේ. ඉතින් මේ වෙලාවේ මාස්ටර් හන්ව හම්බ වෙන්න ලීගේ අම්මා කුන්ෆු පාසලට එනවා පෙන්නනවා. එතකොටම පොඩි ගෑනු ළමෙක් දුවගෙන ඇවිල්ලා මාස්ටර් හන්ට කියනවා දොස්තර නෝනා එනවා කියලා. ඉතින් මාස්ටර් කියනවා ලීගේ අම්මව පොඩි වෙලාවකට පරක්කු කරන්න කියලා. ඉතින් මේ වෙලාවේ පුහුණු වීම කරන ගමන් ඉන්න ලී ළඟට යන තව ළමෙක් කියනවා ඔයාගේ අම්මා ඇවිල්ලා ඉන්නේ කියලා. මේ අතරේ අර පොඩි ගෑනු ළමයා එක එක දේවල් කියලා ලීගේ අම්මව එන එක ටිකක් පරක්කු කරනවා. එතකොට ලීගේ අම්මා අහනවා ඔයාට මේ දේවල් කියන්න කිව්වේ මාස්ටර් නේද කියලා. මං ඒ ගැන දන්නවා කියලා කියනවා. නෑ මං එහෙම කිව්වේ නෑ කියන ගමන් මාස්ටර් හන් එතනට එනවා. ඉතින් ලීගේ අම්මා අහනවා මගේ පුතා කොහෙද ඉන්නේ මාමේ? එයාත් එක්ක වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා කියලා කියනවා. මාස්ටර් හන් මේ වෙලාවේ කියනවා අපි තේ එකක් බොන ගමන් කතා කරමු කියලා. ඉතින් ලීගේ අම්මා කියනවා මං තේ බොන්න නෙවෙයි ආවේ. ලීට මේ ටික කියන්න ආවේ. මට නිව්යෝක් වල හොස්පිටල් එකක අලුතෙන් රස්සාවක් හම්බ වුණා. ඒ හින්දා මට ලීවත් එක්කගෙන නිව්යෝක් යන්න වෙනවා. අනික මං එයා කුන්ෆු පුහුණු වීම වෙනවට කොහොමටවත් කැමති නෑ. මට එක පුතෙක් නැති වුණා. මම ආයේ කවදාවත් ඒ වැරද්ද වෙන්න දෙන්නේ නෑ කියලා කියන ලීගේ අම්මා එතනින් පිටත් වෙනවා. හැංගිලා මේ හැම දෙයක්ම අහගෙන හිටපු ලී අම්මගේ ළඟට දුවගෙන යනවා. ඉතින් ලී අම්මගෙන් අහනවා කවද්ද මට මේ දේවල් කියන්න හිටියේ? ඇයි මේ දේවල් මගෙන් හැංගුවේ කියලා. මේ වෙලාවේ ලීගේ අම්මා නම් කියන්නේ අපි දෙන්නගෙන් කාටද රහස් තියෙන්නේ? ඔයා මෙහෙට වෙලා කුන්ෆු පුහුණු වීම වෙනවා කියලාත් මම
දන්නවා. ඒ හින්දා පරණ දේවල් අමතක කරලා දාලා නිව්යෝක් යන්න ලෑස්ති වෙන්න කියලා ලීගේ අම්මා එතනින් පිටත් වෙනවා. ඉතින් අවසානයේදී ලීටත් අම්මත් එක්ක නිව්යෝක් වලට එන්න සිද්ධ වෙනවා. ටැක්සියකින් එන මේ දෙන්නා එයාලගේ ලගේජස් ටිකත් අරගෙන අලුත් ගෙදරට ඇතුල් වෙනවා. පැත්තකට වෙලා කල්පනා කරන ලී අයියාගේ ෆොටෝ එකක් බලලා දුක් වෙනවා. ටික වෙලාවකට පස්සේ ලී රෑට කන්න මොනවාරි අරගෙන එන්නම් කියලා එළියට යනවා. අලුත් නගරයේ වටපිටාව බලන ගමන් ලී වීදියක් දිගේ ඉස්සරහට ඇවිදගෙන යනවා. මේ වෙලාවේ වික්ටරි කියන පීසා ෂොප් එක දකින ලී පීසා ෂොප් එක ඇතුළට යනවා. ඉතින් මේ වෙලාවේ මේ පීසා ෂොප් එකේ අයිතිකාරයා වගේම එයාගේ දුව මියාවත් හම්බ වෙනවා. ලී එයා කැමති විදිහේ පීසා එකක් ඕඩර් කරත් අයිතිකාරයා කියනවා අපි ඒ වගේ කෑම හදන්නේ නෑ කියලා. මේ වෙලාවේ එතනට එන එයාගේ දුව මියා නම් කියන්නේ ඔයා ඒ කියපු දේවල් වැඩිය ගණන් ගන්න එපා. මේ ඉන්නේ මගේ තාත්තා. ඔයා ඉල්ලන જાතියේ පීසා අපි ළඟ නැති වුණත් වෙන ගොඩක් જાතිවල පීසා තියෙනවා කියලා මේ දෙන්න ටිකක් කතා කරනවා. ඉතින් ලී කියනවා මම අද තමයි මේ නගරයට ආවේ. මේ ළඟ තැනක තමයි අපි නැවතිලා ඉන්නේ කියලා එයා ඕඩර් එක දාලා එතනින් පිටත් වෙනවා. ඉතින් මියාගේ තාත්තා එයාගෙන් අහනවා කවද ඉඳලාද ඔයා මිනිස්සුන්ට ආකර්ශනීය විදියට කතා කරන්න කියලා. ඒකට උත්තර දෙන මියා නම් කියන්නේ ෂොප් එකේ වැඩ කරනකොට එහෙම වෙන්න ඕනේ නේද කියලා. ඉතින් මේ සීන් එකෙන් පස්සේ ඊළඟ දවසේ ලී අලුත් ඉස්කෝලේට යන්න ලෑස්ති වෙනවා. ඒ වගේම එයාගේ අම්මත් අලුත් හොස්පිටල් එකේ වැඩට යන පළවෙනි දවස ලී ට්‍රේන් එකේ ඉස්කෝලේ යන අතරතුරේදී පැත්තක ගහලා තියෙන පෝස්ටර් එකක් දකිනවා. ඒකේ තියෙන්නේ ඩෙමෝලිෂන් කියලා ෆයිටින් සෙන්ටර් එකක් ගැන. ඒකේ පුහුණුකරු ඕෂේ ගැන වගේම වර්තමාන ෆයිබරෝස් තරංගාවලියේ සූර්යයා ගැනත් ඒකේ දකින්න ලැබෙනවා. ඔන්න ලීයාගේ අලුත් ඉස්කෝලේට එනවා. මේ ඉස්කෝලේ ඉතින් ලීට අලුත් යාළුවෝ නැති නිසා පළවෙනි දවසේ නම් ඉස්කෝලේ වැඩ කරන එක ලීට ටිකක් අමාරු වෙනවා. පළවෙනි දවසේ ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන ගමන් ඉන්න ලීට මියාව දකින්න හම්බෙනවා. මියා බඩු පෙට්ටි වගේක් අරගෙන යන්න හදනකොට එයාගේ අතින් ඒ ටික බිම වැටෙනවා. එතනට යන ලී මියාට උදව් කරනවා. ඉතින් මේ වෙලාවේ ලී කියනවා මාත් ඔයා යන පැත්තටමයි යන්නේ. මං ඔයාට බඩු ටික අරන් යන්න උදව් කරන්නම් කියලා. මේ දෙන්න කතා කර කර පාරේ යන ගමන් ඉද්දී ලී ඩෙමෝලිෂන් කියන ෆයිටින් සෙන්ටර් එක දකිනවා. මේ වෙලාවේ ඒකේ ඇතුලේ ඉන්න අය පුහුණුවීම් කරන ගමන් තමයි ඉන්නේ. ලී ළඟට එන මියා අහනවා ඔයා සටන් කලාවක් ගැන ඉගෙනගෙන තියෙනවද කියලා. ලී මේ වෙලාවේ කියන්නේ මං කලින් කුන්ෆු පුහුණුවීම් කළා. ඒක සුපිරි. ඒත් දැන් එහෙම නෑ කියලා කියනවා. මේ තැන එච්චර හොඳ තැනක් නෙවෙයි කියන මියා ලීත් එක්ක එතනින් යන්න හදනකොටම ඩෙමෝලිෂන් එකේ පුහුණුකරු ඕෂේ එතනට එනවා. ඉතින් ඕෂේ මියාට කියනවා ඔයාගේ තාත්තා මං ගන්න කෝල් ආන්සර් කරන්නේ නෑ. එයාට මට කෝල් එකක් ගන්න කියන්න කියලා කියනවා. අපිට දැන් පරක් වෙලා තියෙන්නේ කියන මියා ලීත් එක්ක එතනින් පිටත් වෙනවා. මේ වෙලාවේ මියා ලීට කියනවා මගේ තාත්තා එයාගෙන් ණයක් අරගෙනයි තියෙන්නේ. එයා ඒක ගෙවන්න පරක් වුණ හින්දායි ඕෂේ එහෙම කිව්වේ කියලා කියනවා. ඊට පස්සේ සීන් එකේ අපිට පුහුණුවීම් කරන ගමන් ඉන්න කෝනර්ව පෙන්නනවා. මෙයා තමයි ෆයිබරෝස් තරංගාවලියේ වර්තමාන සූර්යයා. ඒ වගේම මියාගේ කලින් පෙම්වතා. එතනට එන එයාගේ මාස්ටර් ඕෂේ කියනවා ඔයාගේ කෙල්ල මේ දැන් වෙන කොල්ලෙක්ගේ අතින් අල්ලගෙන යනව දැක්ක කියලා. මේ වෙලාවේ එතන පුහුණුවීම් කරන කොල්ලෙක් hina වෙනව දකින කෝන එයාට බිම ඇදගෙන වැටෙන්නම පාරක් ගහනවා. ඊට පස්සේ ෂොප් එකකට ඇවිල්ලා ඉන්න මියා සහ ලී දෙන්නව පෙන්නනවා. මියා බඩු වගේක් ගන්න හදනකොට ලී ඒ ෂොප් එකේ ඉන්න චීන කාන්තාවත් එක්ක කතා කරලා ඩිස්කවුන්ට් එකක් අරගෙන දෙනවා. ඉතින් මේ වෙලාවේ ඉඳලා මියාට ලී ගැන පොඩි කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ එදා රෑ කෑම කන අතරේ ලී අම්මත් එක්ක විස්තර ටිකක් කතා කරනවා. මේ වෙලාවේ මුලින් දවස්වලට වඩා ලී සතුටින් ඉන්නවා දකින්න අම්මත් ගොඩක් සතුටු වෙනවා. ඊළඟ දවසේ උදේම මියා ලීගේ ගෙවල් ළඟට එනවා. එයාව නගරෙ පෙන්නන්න එක්කන් යන්නම් කියලා මේ දෙන්න ස්කූටර් එකේ ටික වෙලාවක් නගරෙ වටේ රවුමක් යනවා. ටික දුරක් ගියාට පස්සේ ස්කූටර් එකේ එන්ජින් එක එකපාරම නතර වෙනවා. ඊට පස්සේ මේ දෙන්න ස්කූටර් එකත් ට්‍රේන් එකට දාගෙනම ගෙදර යන්න පිටත් වෙනවා. එතනට ඒ වෙලාවේ මියාගේ කලින් පෙම්වතා කෝන ඇතුළු යාළුවෝ සෙට් එක එනවා. එතනට එන කෝන මියාගෙන් අහනවා කවුද මේ අලුත් කොල්ලා කියලා. ලී මේ වෙලාවේ කෝනට එයා ගැන විස්තර කියන්න ගන්නවා. මේ වෙලාවේ එතන ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි කියලා හිතන මියා කෝනව මග ඇරලා
යන්න හැදුවත් එයා එතනින් අයින් වෙන්නේ නෑ. මේ දේවල් නිසා ටිකක් තරහ යන ලී කෝනට කියනවා මියාට යන්න ඕනේ කිව්ව නේද? ඔයා ඔතනින් අයින් වුණොත් හොඳයි කියලා. මේක අහලා හොඳටම තරහ යන කෝන ලීට පොඩ්ඩක් hina වෙලා ඔය දෙන්න යන්නකෝ කියලා පැත්තකට වෙන ගමන් ලීගේ මූණටම පාරක් ගහනවා. ඉතින් ඒ වැදුන පාරට ලීගේ ඇහැක් හොඳටම ඉදිමෙනවා. ඒ විදියට ගෙදර යන්න බැරි නිසාම මියා ලීවත් එක්කගෙන එයාගේ තාත්තා වික්ටර් ළඟට යනවා. ඉතින් වික්ටර් ලීගේ ඇහි ඉදිමුම පේන්නේ නැති වෙන්න මේකප් එකක් දානවා. මියා එතනට ඇවිල්ලා ලීට කියනවා නිදාගන්න කලින් අයිස් තියලා ඇහැ ළඟින් ටී බෑග් එකක් තියාගෙන නිදාගන්න කියලා. ඊට පස්සේ ලී මේ දේවල් අම්මගෙන් හංගන්න හිතාගෙන මියා කියපු විදියටම ටී බෑග් එකක් තියාගෙන නිදාගත්තත් අම්මා ඇහැ ඉදිමිලා තියෙනවා දකිනවා. ඒක දැකලා අම්මා කියනවා ආයේ කවදාවත් රණ්ඩුවලට පැටලෙන්නේ නෑ කියලා පොරොන්දු වෙන්න කියලා කියනවා. ඊට පස්සේ ලීගේ අම්මා එයාව එක්කගෙන යනවා ඉස්කෝලේ අමාරු පාඩම් වැඩ ඉගෙන ගන්න ඇලන් කියන කොල්ලා ළඟට. ඊට පස්සේ එදා රෑ ලී එයාගේ බඩු පෙට්ටිය අස් කරන ගමන් ඉන්නකොට එයාගේ මැරුණු අයියාගේ ෆොටෝ එකක් දකිනවා. එයාට මතක් වෙන්න ගන්නවා එයාගේ අයියත් එක්ක ඩ්‍රැගන් කික් එක පුරුදුන විදිය. ඉතින් ලී ඒ කික් එක ගහන්න හැදුවත් එයා ඒ වෙලාවේ අසාර්ථක වෙනවා. අයියා මල්ලිට අත දෙන ගමන් කියනවා ඔයත් අවශ්‍ය වෙලාවට ඒක කරાવી කියලා. ඊට පස්සේ ආයෙත් වර්තමාන කතාවට අපිව සම්බන්ධ කරනවා. ඉතින් ඊළඟ දවසේ ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න හදනකොට ලීට කෝනව හම්බෙනවා. කෝන මේ වෙලාවේ කියනවා ඇහැ ඉක්මනට හොඳ වෙලානේ. ඔයා කරාටි වල පළවෙනි නීතිය දන්නේ නැද්ද? තමන් පෙර සූදානමින් ඉන්න එක කියලා කෝන කියද්දී ලී එයාව තල්ලු කරලා දානවා. ඉතින් කෝන අහනවා ඔයාට ඇත්තටම මාත් එක්ක ගහගන්නද ඕනේ කියලා. ඔයාට ලේසි වෙන්න මං අත් දෙකම සාක්කුවේ දාගෙන ඉන්නම් කියලාත් කියනවා. ලී එකපාරම දුවගෙන ගිහිල්ලා කෝනට ගහන්න හැදුවත් ලේසියෙන්ම ඒකෙන් බේරෙන කෝන ලීට බිම ඇදගෙන වැටෙන්නම පාරක් ගහනවා. ඉතින් මේ වෙලාවේ ලීට මතක් වෙනවා අයියත් එක්ක පුරුදුන ඩ්‍රැගන් කික් එක. ලී දුවගෙන ගිහින් ඩ්‍රැගන් කික් එක ගහන්න හදනකොටම මේ ගහන්න යන පාර මොකද්ද කියලා හොඳටම දන්න කෝන අඩියක් පස්සට ගිහින් ලීට ආයෙත් විසිවෙන්නම පාරක් ගහනවා. මේ රණ්ඩුව දකින ටීචර්ස්ලා ඇවිල්ලා දෙන්නව දෙපැත්තට කරනවා. මේ වෙලාවේ කෝන කියනවා මාත් එක්ක සටන් කරන්න ඕනේ නම් ෆයිබරෝස් තරඟාවලියේදී සටන් කරමු. එදාට නම් කාටවත් ඔයාව බේරගන්න බැරි වෙයි කියලාත් කියනවා. ඊට පස්සේ ලී ගෙදර යන අතරේදී දකිනවා ෆයිබරෝස් තරඟාවලියේ විස්තර තියෙන පෝස්ටර් එකක්. එයා ඒ පෝස්ටර් එක ගලවලා සාක්කුවේ දාගන්නවා. එදා රෑ ලී යනවා පෙන්නනවා මියාගේ කැඩුණු ස්කූටර් එක හදන්න. එයා ස්කූටර් එක පරීක්ෂා කරනකොටම මැරයෝ දෙන්නෙක් වික්ටර්ගේ පීසා ෂොප් එක පැත්තට යනවා පෙන්නනවා. එතනට කුණු විසි කරන්න එන වික්ටර් කියනවා ඔය කොල්ලට පාඩුවේ ඉන්න දීලා මෙතනින් යන්න කියලා. අපේ ප්‍රශ්න අපි බලාගමු කියද්දිම හොරෙන්ම පිටිපස්සෙන් එන මැරයෙක් වික්ටර්ගේ ඔළුවටම පොළු පාරක් ගහනවා. ඉතින් ලී එතනට යන්න හදනකොට එක මැරයෙක් ලීට විසි වෙලා ගිහින් බිත්තිය වදින්නම පාරක් ගහනවා. ලී කියන්නේ සුපිරි සටන්කරුවෙක් කියලා මේ මැරයෝ නම් දැනගෙන හිටියේ නෑ. ඉතින් ලී එයාගේ වැඩ පෙන්වන්න පටන් ගන්නවා. ලී එහාට මෙහාට පනින ගමන් මේ මැරයොන්ට හොඳටම පහර දෙනවා. ළඟ තියෙන බඩු මුට්ටු වලින් වගේම සුපිරිම කුම්ෆු පාරවල් ටිකක් මේ ෆයිට් සීන් එකේ පෙන්නනවා. මේ මැරයන්ගේ පාරවල්ම එයාලගේ අයට විරුද්ධව පාවිච්චි කරන ලී බිත්තිය දිගේ නැගලා එක මැරයෙක්ට සුපිරිම පයින් පාරක් ගහනවා. අන්තිමේට කරගන්න දෙයක් නැතුව මැරයෝ සෙට් එක පැනලා දුවනවා. පැත්තක වැටිලා ඉන්න වික්ටර් කියනවා මම හිතුවේ මට ඔයාව බේරගන්න වෙයි කියලා. ඒත් ඔයානේ මාව බේරගත්තේ කියලා. ඉතින් දෙන්නම පීසා ෂොප් එක ඇතුළට යනවා. මේ වෙලාවේ වික්ටර් කියනවා ඒ ආවේ ඕෂේගේ මිනිස්සු. එයාලා ආවේ මගෙන් ණය එකතු කරගෙන යන්න. මං ගෙවා ගන්න බැරි ණය උගුලක හිර වෙලා ඉන්නේ කියලා කියනවා. මේ වෙලාවේ මට කෝෆුට් එකක් කියලා දෙන්න පුළුවන්ද කියලාත් වික්ටර් ලීගෙන් අහනවා. ඔයා මීට කලින් සටන් කරලා තියෙනවද කියලා අහද්දී වික්ටර් කියනවා කාලෙකට කලින් මම තමයි මේ නගරයේ හිටපු දක්ෂම සටන්කරුවා කියලා. ඉතින් ඔයාට මොකද්ද උනේ කියලා ලී අහනවා. එයාව කාමරේ
කාරයකට එක්කගෙන යන වික්ටර් පෝස්ටර් වගේක් පෙන්නන ගමන් කියනවා මියා හම්බුනාට පස්සේ ඒ හැමදේම වෙනස් වුණා කියලා. ඔයා මට කොහොමද එකක් කියලා දුන්නොත් මට ආයෙත් කලින් වගේම සල්ලි වලට සටන් කරන තරඟයකට ගිහින් ඒක දිනලා මේ ණයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙයි කියලාත් එයා කියනවා. ඒත් ලී නම් ඒ වෙලාවේ හරියට උත්තරයක් දෙන්නේ නැහැ. ඊළඟ දවසේ වික්ටර් තනියෙන්ම පන්චින් බෑග් එකකට ගහනවා දකින්න ලී එයාගේ ගුරුතුමා මාස්ටර් හන්ටර් කෝල් එකක් ගන්නවා. ඉතින් මාස්ටර් අහනවා නිව්යෝර්ක් වල අලුත් ජීවිතේට ඔයා කැමතිද? මේ ළමයිට ඔයා නැතුව පාළුයි කියලාත් කියනවා. එතකොට ලී මාස්ටර් හන්ගෙන් අහනවා මගේ යාළුවෙක්ගේ තාත්තා කෙනෙක් ඉන්නවා. එයාට කුන්ෆු ඉගෙන ගන්න ඕනෙලු. මං එයාට පුහුණු වීම කරාට කමක් නැද්ද කියලා ලී අහනවා. මේ වෙලාවේ මාස්ටර් හන් ඒකට කැමති වෙනවා. ඊළඟ දවසේ රෑම වික්ටර්ව හම්බෙන්න යන ලී කියනවා අපි කවද ඉඳලාද ඔයාගේ පුහුණු වීම පටන් ගන්න කියලා. ඊට කලින් ඔයාගේ තත්ත්වය බලාගන්න අපි දෙන්න විනාඩි 3ක් ෆයිට් කරමු කියන ලී වික්ටර් අතට ග්ලව්ස් දෙකක් දෙනවා. මේ වෙලාවේ වික්ටර් නම් කියන්නේ මගේ වයසෙන් භාගයක් විතර ඉන්න ළමයෙක් එක්කද මං ෆයිට් කරන්න කියලා. මෙහෙම කියලා දෙන්න ෆයිට් කරන්න ගන්නවා. ටිකක් ෆයිට් කරන ගමන් ඉන්න අතරේ ලී කියනවා ඔයාගේ වේගය වගේම මං ගහන පාරවල් වලින් බේරෙන්නත් ඉගෙන ගන්න කියලා ලී මූණටම පාරක් ගහනවා. ඒ පාරෙන් වික්ටර් පැත්තකට විසි වෙලා යනවා. ඊට පස්සේ ආයෙත් දෙන්න දිගටම පුහුණු වීම කරනවා. මේ දෙන්න ෆයිට් කරන අතරේ මියා එතනට එනවා. හොඳටම කේන්ති යන මියා කියනවා ඔයා ආයෙත් පුහුණු වීම කරන්න පටන් ගත්තද? ඔයා දැන් ඉන්න වයසත් එක්ක ඔයාට එක වටයක්වත් ෆයිට් කරන්න බැරි වෙයි කියලාත් මියා කියනවා. ඒ වගේම තාත්තට මොනවා හරි වුණොත් ලීට ඒකට වග කියන්න වෙයි කියලා එයා එතනින් යනවා. ඔන්න ඉතින් ලී වික්ටර්ට කුන්ෆු ගන්නන්න පටන් ගන්නවා. කුන්ෆු වල පළවෙනි නීතිය තමයි everything is කුන්ෆු කියලා. ලී පීසා ෂොප් එකේ තියෙන බඩු මුට්ටු පාවිච්චි කරලා වික්ටර්ට කුන්ෆු පුහුණු වීම කරනවා. පටන් ගත්ත දවස්වලම වික්ටර් දුර්වල මට්ටමක හිටියත් දිගටම පුහුණු වීම කරනකොට එයාගේ ශක්තිය සමබරතාවයේ වගේම හැකියාවත් වර්ධනය වෙලා කියලා පේනවා. මේ අතරේ ලීත් පීසා ෂොප් එකේ වැඩවලටත් උදව් වෙනවා. මේ දේවල් නිසා මියා ලීට තවත් ලං වෙන්න පටන් ගන්නවා. මේ දෙන්නා ඉස්කෝලේ පාඩම් වැඩ කරන ගමන් සතුටින් ඉන්න දිහා කෝන පීසා ෂොප් එකේ වීදුරුවක් ළඟට වෙලා බලාගෙන ඉන්නවා. පුහුණුවෙන් ටික කාලයකට පස්සේ වික්ටර්ගේ සටන් හැකියාව දකින්න මියා කියනවා දැන් නම් ඔයාට මැච් එකක් දෙකක් ෆයිට් කරන්න පුළුවන් වෙයි කියලා. එක දවසක් පුහුණු වීම කරලා ගෙදර යන ලී දකිනවා එයාගේ අම්මා මැරුණු අයියාගේ ෆොටෝ එකක් ළඟ තියාගෙන තාමත් දුක් වෙනවා කියලා. මේ දේවල් නිසා දුක් වෙන ලී ආයෙත් වික්ටර් පුහුණු වීම කරන තැනට ගිහින් පන්චින් බෑග් එකකට ගහන්න ගන්නවා. මේ වෙලාවේ එතනට එන වික්ටර් කියනවා මට තරුණ දුවෙකුයි ගෙවන්න ලොකු ණයකුයි තියෙනවා. ඒ නිසා මං ෆයිට් කරන්න තීරණය කළා. ඒත් ඔයා මොනවා නිසාද මේ දේවල් කරන්න කියලා වික්ටර් අහනවා. ඔයාට ඒක දැනගන්නම ඕනේද කියන ලී කතාව කියන්න ගන්නවා. මීට ටික කාලයකට කලින් මගේ සහෝදරයා කොන්ෆු ටූර්නමන්ට් එකක් දිනලා අපි දෙන්න ගෙදර යන ගමන් ඉන්න අතරේ තරඟේ පැරදුන කෙනා කට්ටියක් දම්මලා අපිට ගැස්සුවා. අපේ කට්ටිය අඩු නිසා අපිට ඒ වෙලාවේ ෆයිට් කරන්න බැරි වුණා. මොනවද කරන්න කියලා හිතාගන්න බැරුව මම ෂොක් වෙලා බලාගෙන හිටියා. එතන හිටපු මැරයෙක් පිහියක් අරගෙන මගේ සහෝදරයාට ඇනලා මරලා දැම්මා. ඉතින් ඒ දේවල් මට හැම වෙලේම මතක් වෙනවා කියලා ලී වික්ටර් අතින් හැමදේම කියනවා. මේ වෙලාවේ වික්ටර් කියනවා ඔයා දැන් ඒ දේවල් අමතක කරලා ශක්තිමත් වෙන්න කියලා. ඊට පස්සේ දවසේ ලීසා ඇලන් දෙන්නම පාඩම් කරන්න පීසා ෂොප් එකට ගිහින් ඉන්නවා පෙන්නනවා. එතනට එන මියා කියනවා අද රෑ සැන් ජනයිරෝ වල උත්සවයක් තියෙනවා. ඒකට ඔයාලත් එනවද කියලා අහනවා. පාඩම් වැඩ නිසා ඒකට එන්න වෙන්නේ නෑ කිව්වත් ලී ඔක්කොම වැඩ ඉවර කරලා එයාගේ යාළුවා ඇලන් එක්කම මේ උත්සවයට යනවා. ඈත ඉඳන්ම මියාව දකින්න ලීගේ මූණට සතුටක් ආවත් මියාට ලං වෙලා ඉන්න කෝනව දකින්නවත් එක්කම ලීගේ සතුට නැති වෙලා යනවා. ඔන්න ඊළඟට අපි ඇවිල්ලා ඉන්නේ වික්ටර්ගේ ෆයිට් එක තියෙන දවසට. මේ වෙලාවේ තරඟ වලල්ලට ඇතුල් වෙන්න කලින් පුහුණු වීම කරන ගමන් තමයි ඉන්නේ. ඒ දවසේ ලී දිගටම මියාව මගහැරපු නිසා ඒක තේරෙන මියා ඊගෙන් කෙලින්ම ඒ ගැන අහනවා. එතකොට ලී කියනවා මම ආවේ ඔයාගේ තාත්තට උදව් කරන්න විතරයි කියලා. ලී මියාව මගහැරලා එතනින් යනවා. ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ කියලා මියා එක දිගටම අහන නිසා ලී කියනවා මම ඊයේ රෑ ඔයා කියපු උත්සවයට ආවා. ඒ වෙලාවේ ඔයා ක්‍රෝනට ගොඩක් ලං වෙලා
වෙලා ඉන්නවා දැක්ක කියලා. ඉතින් මෙයා කියනවා ඉස්සර කෝණ එක්ක සම්බන්ධයක් තිබුණා තමයි. දැන් එහෙම දෙයක් නෑ. මං එයාට ඒ ගැන ඊයේත් කිව්වා. මං දැන් අලුත් කෙනෙක් ගැන හිතනවා කියලා. දැන් ඒ දේවල් අමතක කරන්න කියලා දෙන්නම ආදරෙන් ලං වෙනකොටම එතනට වික්ටර් එනවා. අදරෑ මට ෆයිට් කරන්න වෙන කෙනෙක් ඉන්න එක ඔය දෙන්නගෙම වාසනාව කියලා වික්ටර් සටන් බිමට ඇතුල් වෙනවා. ඔන්න ඉතින් වික්ටර්ගේ ෆයිට් එක පටන් ගන්නවා. ඒත් මියා නම් මේ වෙලාවේ ගොඩක් බය වෙලා තමයි ඉන්නේ. පළවෙනි වට දෙක තුනම වගේ වික්ටර් සුපිරියටම ෆයිට් කරනවා. ප්‍රතිවාදියාට සුපිරිම තරගයක් දෙන වික්ටර් එයාට විසි වෙන්නම පාරක් ගහනවා. ඔන්න ඉතින් ඊළඟ වටයක් පටන් ගන්නවා. ඉතින් ලී කියලා දුන්න ක්‍රමත් පාවිච්චි කරලා වික්ටර් ප්‍රතිවාදියාට එක දිගටම පහර දෙනවා. වික්ටර් දිනන්න යන්නේ කියලා දකින ප්‍රතිවාදියාගේ කෝච් අතින් සංඥාවක් දෙනවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙන ප්‍රතිවාදියා නීති විරෝධී පාරවල් කිහිපයක්ම එක දිගටම එල්ල කරනවා. ප්‍රතිවාදියාගේ අන්තිම පාරත් එක්කම වික්ටර් ස්ටේජ් එකේ සීය නැතුව ඇදගෙන වැටෙනවා. එතනට දුවගෙන යන මියා ලීගෙන් කෑ ගහලා උදව් ඉල්ලුවත් තමන්ගේ අයියට අනතුරු වුණ වෙලාවේ වගේම ලී ෂොක් වෙලා එයාට මොනවත් කරගන්න බැරි වෙනවා. අන්තිමේදී මියා තනියෙන්ම එයාගේ තාත්තව හොස්පිටල් එකට එක්කගෙන යනවා. ඒ වෙලාවෙත් පැත්තකට වෙලා බලන් ඉන්න ලීට තමන්ගේ අයියවත් මේ විදියටම හොස්පිටල් එකට අරන් ගිය සිද්ධිය මතක් වෙනවා. මේ වෙලාවෙත් මියා ලීගෙන් අහනවා මට උදව් ඕනෙම වෙලාවේ ඔයා එන්නේ නැද්ද කියලා. කොහොම හරි ලීගේ අම්මා වැඩ කරන හොස්පිටල් එකේ තමයි වික්ටර්ව ඇඩ්මිට් කරලා තියෙන්නේ. ඉතින් ලීගේ අම්මා අහනවා ඔයා ඒ මනුස්සයව අඳුරන්නේ කොහොමද කියලා. ඒකට උත්තර දෙන ලී කියනවා මං එයාට ෆයිට් කරන්න ඉගැන්වුවා කියලා. මං ඔයාගේ යාළුවගේ ජීවිතේ බේරගන්න උත්සාහ කරන්නම් කියලා ලීගේ අම්මා එතනින් යනවා. ඉතින් එයාට මොනවත්ම කරගන්න බැරි වුණ හින්දා ලීට හොඳටම කලකිරෙනවා. එයා ගෙදර ගිහින් බිත්තියේ අලවලා තිබුණු පෝස්ටර් සේරම ඉරලා දානවා. මේ අතරේ වික්ටර්ට සිහිය එනකන් හොස්පිටල් එකට වෙලා බලාගෙන ඉන්න මියාව පෙන්නනවා. ඉතින් මේ වෙලාවේ මාස්ටර් හන් තරග ගැන අහන්න ලීට කෝල් කරනවා. ඒත් ලී ඒ කෝල් එක ආන්සර් කරන්නේ නැහැ. ලී මේ විදියට දවස් ගානක් හැමෝගෙන්ම ඈත් වෙලා ගෙවලා දානවා. එක දවසක් රෑ වෙලා ගෙදර එන ලීට කවුරු හරි ගේ ඇතුලේ ඉන්නවා කියලා තේරෙනවා. ජනේලය ඇරලා තියනවා දකින ලී භාජනයක් අතට අරගෙනම ඒ පැත්තට යනවා. එක පාරම කළුවරේ හැංගිලා හිටපු මිනිස්සෙක් ලීට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ලීත් සුපිරි ෆයිට් එකක් දෙනවා. ගහන පාරකින් විසි වෙලා යන ලී බිත්තියේ වැදිලා ලයිට් ඔන් වෙනවා. එතකොට තමයි අපිට මේ කෙනාව හරියටම බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ වෙන කවුරුවත් නෙවෙයි ලීගේ ගුරුතුමා මාස්ටර් හන්. ඒත් එක්කම වගේ ලීගේ අම්මත් ගෙදර එනවා. මේ දෙන්න ඉතින් මොනවත් නොවුන ගානට වාඩි වෙලා ඉන්නවා. මම ඔයගොල්ලොන්ව බලලා යන්න ආවා කියලා මාස්ටර් හන් කියනවා. ඊට පස්සේ මෙයාලා ටිකක් කතා කරන ගමන් රෑ කෑම ගන්නවා. මේ අතරේ ලීගේ කාමරේ බිම විසි කරලා තිබුණ ෆයිබරෝස් තරඟාවලියේ පෝස්ටර් එකක් මාස්ටර් දකිනවා. ඊළඟ දවසේ ලීසා හන් දෙන්නම යනවා හොස්පිටල් එකේ ඉන්න වික්ටර්ව බලන්න. එයාලා එනවා දකින මියා එතනින් නැගිටලා යනවා. මාස්ටර් හන් මේ වෙලාවේ කියනවා යාළුවගේ ප්‍රශ්නේ මගේත් ප්‍රශ්නයක් කියලා චීන කියමනක් තියෙනවා. ඔයා බය වෙන්න එපා. අපි ඔයාලට උදව් කරන්න ක්‍රමයක් හොයාගත්තා කියලා හන් කියනවා. මේත් එක්කම පුදුම වෙලා වගේ ලී අහනවා අපි කොහොමද එයාලට උදව් කරන්න කියලා. එතකොටම මාස්ටර් හන් ෆයිබරෝස් තරඟාවලියේ පෝස්ටර් එක ලීගේ අතට දීලා කියනවා ඔයා මේ ෆයිට් එකට යනවා. ඒකේ තරඟෙ දිනලා ඩොලර් 50000ක් දිනා ගන්නවා කියලා. මතක තියාගන්න. තව දවස් දෙකකින් පුහුණු වීම පටන් ගන්නවා. ඒ වෙද්දී පුහුණු වීම කරන්න තැනක් හොයාගන්න කියලාත් මාස්ටර් හන් ලීට කියනවා. ඔන්න ඊළඟට කරාටේ කිඩ් මූවි සෙට් එකම බලපු අය හොඳටම දන්න තැනකට තමයි අපිව එක්කගෙන යන්නේ. අපේ පළවෙනි කරාටේ කිඩ් මූවි එකේ ගුරුතුමාගේ ගෙදරට මාස්ටර් හන් යනවා පෙන්නනවා. එයා මියාගිගේ ගෙදරට ඇතුල් වුණත් කවුරුවත් පේන්න නැති නිසා මාස්ටර් හන් මියාගිගේ ෆොටෝ එක ළඟට යනවා. එතනට ගිහින් ආචාර කරද්දිම කරාටේ කිඩ් ෆෑන්ස්ලා හැමෝම වගේ දන්න කෙනෙක් මෙතනට එනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි පළවෙනි කරාටේ කිඩ් මූවි එකේ ඩැනියල් තමයි එතනට එන්නේ.
ඉතින් කෝබ්‍රාකායි සීරියස් එකෙන් ඔහුව දැකගන්න පුළුවන් වුණත් අවුරුදු 36කට පස්සේ තමයි එයා මූවි එක දකින්න හම්බෙන්නේ. ඉතින් ඩැනියෙල් මාස්ටර්ගෙන් අහනවා ඔයා කොහොමද මේ තැන ගැන දැනගෙන හිටියේ කියලා. මාස්ටර් කියනවා මගේ යාළුවා මියාගි තමයි කිව්වේ ඔයාට උදව්වක් ඕන වුණොත් ඕනම වෙලාවක මේ තැනට එන්න කියලා. මේ වෙලාවේ ඩැනියෙල් කියනවා මියාගි මහත්තයා නම් මැරිලා දැන් ගොඩක් කල් වෙනවා කියලා. ඉතින් මාස්ටර් හන් කියනවා මං ඒ ගැන දන්නවා. ඒත් මං ඔයාව හොයාගෙනයි ආවේ කියලා. ඊට පස්සේ මාස්ටර් හන් සහ මියාගි අන්තිමේට හම්බුණා කියන 1985 දී ගත්ත ෆොටෝ එකක් ඩැනියෙල්ගේ අතට දෙනවා. එදා දවසේ මුළු රෑම මියාගි ඔයා ගැනයි කතා කළේ. ඔයා තමයි එයාගේ හොඳම ගෝලයා. මටත් ඒ වගේම දක්ෂ ගෝලයෙක් ඉන්නවා. ඔයාට නිව්යෝක් ඇවිල්ලා එයාට මියාගි කරාටේ ටිකක් උගන්වන්න පුළුවන්ද කියලා මාස්ටර් හන් ඩැනියෙල්ගෙන් අහනවා. ඉතින් ඩැනියෙල් නම් කියන්නේ මට මේ වෙලාවේ නිව්යෝක් එන්න බෑ කියලා. හොඳට පුහුණු වීම කරන ඩෝජෝ ඕනතරම් නිව්යෝක් වල තියෙනවා කියද්දී ඒත් මට ඕන උනේ ලීට මියාගි කරාටේ උගන්වන්න. ඔයා තමයි ඒකට හොඳම කෙනා කියන මාස්ටර් හන් මාව නිව්යෝක් වලදී හම්බ වෙන්න කියලා එතනින් පිටත් වෙනවා. ඔය අතරේ ඇලන් ලීට පුහුණු වීම කරන්න තැනක් හොයලා දෙනවා. ඉතින් ඊළඟ දවසේ ලී නිදාගෙන ඉන්නකොටම එතනට එන්න මාස්ටර් හන් අද තමයි පළවෙනි දවස කියන ගමන් එයාව ඇදගෙන යනවා. ඔන්න ඉතින් ලීගේ පුහුණු වීම පටන් ගන්නවා. කුන්ෆු වල තියෙන සටන් ක්‍රම වගේම අවධානය ශක්තිය වර්ධනය කරන අභ්‍යාස ක්‍රමත් මාස්ටර් පුහුණු වීම වලට උපයෝගී කර ගන්නවා. එයාලට තියෙන දේවල් උපරිම ප්‍රයෝජනයට ගන්න ගමන් මාස්ටර් ලීව තරඟයට සූදානම් කරනවා. සටන ගැන වගේම අත් නොහරින ආත්ම විශ්වාසයක් ඇති කරගන්න කියලා මාස්ටර් හන් කියනවා. මේ තරඟයට පුහුණු වීම කරන නිසා ලීට කෑම බීම පාලනය කරන්නත් සිද්ධ වෙනවා. මේ විදියට දවස් කීපයක් ගෙවිලා යනවා. එන්න වෙන්නේ නෑ කියපු ඩැනියෙලුත් අන්තිමේදී මෙයාලා පුහුණු වීම කරන තැනටම එනවා. ඉතින් මාස්ටර් හන් කියනවා මම දැනගෙන හිටියා ඔයා අනිවාර්යෙන්ම එයි කියලා. මේ ඉන්නේ මගේ ගෝලයා ලී කියලා එයාව හඳුන්වලා දෙනවා. ලීගේ කුන්ෆු හැකියාව දකින ඩැනියෙල් මාස්ටර් හන් එක්ක එකතු වෙලා ලීට මියාගි කරාටේ උගන්වන්න පටන් ගන්නවා. අපි එහෙනම් සරල පාරවල් කීපයකින් වැඩේ පටන් ගමු කියලා ඩැනියෙල් සරල පාරවල් 3ක් කියලා දෙනවා. ඊට පස්සේ මාස්ටර් හන් සහ ලීට ෆයිට් කරන්න කියනවා. එතනදී මාස්ටර් හන් ලේසියෙන්ම ලීව පරාද කරනකොට ඩැනියෙල් කියනවා මම කිව්වේ සරලව ෆයිට් කරන්න කියලා. එතකොටම මාස්ටර් හන් කියනවා සතුර කවදාවත් සරල විදියට ගන්නෙ නෑ කියලා. ඒත් එක්කම අපිට ඩෙමෝලිෂන් එකේ පුහුණු වීම කරන කෝනව පෙන්නනවා. එයා පුහුණු වීම කරන ළමයෙක්ට දරුණු විදියට පහර දීලා බිම දානවා. ඊට පස්සේ ගුරුතුමාගෙන් අහනවා මම ඇති වෙන්න ලකුණු ගත්තා නේද කියලා. මේ වෙලාවේ එයාගේ ගුරුතුමා ඕෂේ නම් කියන්නේ අපි ලකුණු ගන්න සටන් කරන්නේ නෑ. අපි සටන් කරන්නේ මරන්න කියලා තරහෙන් එතනින් යනවා. පුහුණු වීම වලින් පස්සේ ලීව හම්බෙන මාස්ටර් හන් මියා ගැන අහනවා. ඉතින් ලී කියනවා මියා දැන් ටික දවසක ඉඳලා මගෙත් එක්ක කතා කරන්නේ නෑ කියලා. මියා කියන්නේ ෆයිට් කරලා දිනා ගන්න තරම් වටින කෙනෙක්ද කියලා මාස්ටර් අහනවා. ඊට පස්සේ සීන් එකේ පීසා ෂොප් එකේ බිසි වෙලා ඉන්න මියාව පෙන්නනවා. ඒත් එක්කම පීසා ෂොප් එකට ඩිලිවරි එකක් එනවා. ඩිලිවරි කරන්න කවුරුත් නැති හින්දා මියාට මේ ඕඩර් එක ඩිලිවරි කරන්න සිද්ධ වෙනවා. එයා පීසා එක දෙන්න එතනට ගියාම තමයි මියා දකින්නේ එයා ඇවිල්ලා තියෙන්නේ ලී පුහුණු වීම කරන තැනට කියලා. ඉතින් දෙන්නා බිල්ඩින් එකේ පැත්තකට වෙලා කතා කරන ගමන් තමයි ඉන්නේ. මේකද ඔයාගේ අලුත් ජිම් එක කියලා මියා අහනවා. ඔයා අපි වෙනුවෙන් නම් මේ තරගෙට යන්නේ ඒක කරන්න එපා කියලාත් මියා කියනවා. මේ වෙලාවේ ලී කියනවා මං යන්නේ මම වෙනුවෙන්. ඒත් මම තරගෙ දිනුවොත් අපි හැමෝටම හොඳක් සිද්ධ වෙයි කියලාත් කියනවා. මේ දෙන්නා ටිකක් ආදරෙන් කාලය ගත කරනවා. ඔන්න ඉතින් දැන් අපි ඇවිල්ලා තියෙන්නේ ෆයිබරෝස් තරඟාවලියේ මූලික වටේ තරඟවලට. මේ තරඟාවලියේ නිව්යෝක් නගරයේ තැන් කිහිපයකම පවත්වනවා. ඒක නීති විදියට හෙඩ්ෂොට් එකකට ලකුණු 2ක් වගේම දන හිසෙන් උඩ ඇඟට ගහන පාරකට එක ලකුණක් ලැබෙනවා. ඒ වගේම නොකවුට් එකකට ලකුණු 8ක් ලැබෙනවා. තරඟේ දිනන්න නම් මුළු ලකුණු 8ක් ලබා ගන්න වෙනවා.
පළවෙනි තරඟවටයේදී ලීගේ ප්‍රතිවාදියා වෙන්නේ බුද්ධා ස්ටීවන්ස්. මේ දෙන්න ආචාර කරලා තරඟය පටන් ගන්නවා. ෆයිට් එක පටන් ගත්ත ගමන් ප්‍රතිවාදියා පළවෙනි ලකුණ ලේසියෙන්ම ලබා ගත්තත් එතන ඉඳන් තරඟයට හොඳින් මූණ දෙන ලී සුපිරි පාරවල් කීපයක් ගහලා අන්තිමේදී හෙඩ්ෂොට් එකකුත් දෙනවා ප්‍රතිවාදියා නොකවුට් වෙන්නම. ඉතින් ලී ඊළඟ තරඟ වටේට සුදුසුකම් ලබනවා. ඊට පස්සේ ලී පුහුණුවීම් කරන ස්ථානයේ සුපිරිම සිද්ධියක් වෙනවා. අපේ ලෙජන්ස්ලා දෙන්න එයාලගේ හැකියාවන් පෙන්වන ගමන් පොඩි ෆයිට් සීන් එකක් එතන යනවා. ඔන්න ඊළඟට අපි ලීගේ ඊළඟ තරඟ වටේට තමයි යන්නේ. ඒකෙදි එයාගේ ප්‍රතිවාදියා වෙන්නේ ක්වීන්ස් ටොනේඩෝ. ඒ තරගෙදිත් ඉතාමත් හොඳින් සටන් කරන ලී ප්‍රතිවාදියා ලේසියෙන්ම පරාද කරලා සෙමි ෆයිනල් එකට තේරෙනවා. මේ වෙද්දී ගිය පාර තරඟාවලියේ සූරෑ වුණ කෝනර් ඩේ මේ පාරත් ගහපු හැම ෆයිට් එකක්ම වගේ දිනලා අවසානයේදී සෙමි ෆයිනල් එකෙත් ලේසියෙන්ම සතුරව පරාද කරලා දානවා. ඉතින් කෝනර් මේ වෙලාවේ ෆයිනල් එකට තේරෙනවා. ඔන්න දැන් අපිව අරගෙන යන්නේ අපේ වීරයා ලීගේ සෙමි ෆයිනල් එකට. මුලදී ප්‍රතිවාදියාගෙන් පාරවල් කිහිපයක්ම ගුටි කන ලී අන්තිමේදී හොඳින් තරඟයට මුහුණ දීලා ෆයිනල් එකට සුදුසුකම් ලබනවා. අපේ ලෙජන්ස්ලා දෙන්නත් මේ වෙලාවේ ගොඩක් සතුටු වෙනවා. ඔන්න ඉතින් මේ වෙලාවේ පෙරදුන කෙනාගේ සපෝට් එකට ඇවිල්ලා ඉන්න සෙට් එකක් ඇවිල්ලා ලීට ගහන්න හදනවා. මේ වෙලාවේ ක්‍රියාත්මක වෙන ලෙජන්ස්ලා දෙන්න ලීට ගහන්න ආව මැරයන්ට සුපිරි ෆයිට් එකක් දෙනවා. ලීත් මේ දෙන්න ෆයිට් කරන දිහා පුදුම වෙලා බලන් ඉන්නවා. මේ වෙලාවේ ජැකි චෑන්ගේ විහිළුවෙන් ෆයිට් කරන ගතියත් ඉස්මතු කරලා පෙන්නනවා. ඔක්කොටම සුපිරියටම සලකපු මේ දෙන්න ලීවත් අරගෙන එතනින් පිටත් වෙනවා. ඔන්න ඉතින් ලී සහ කෝනර් අතර ෆයිට් එකට හැමදේම සූදානම් වෙන ගමන් තමයි තියෙන්නේ. තව සතියකින් උස ගොඩනැගිල්ලක රූෆ් ටොප් එකේ තමයි ෆයිබරෝස් තරඟාවලියේ අවසාන තරඟය පවත්වන්නේ. මේ අතරේ ඩැනියල් සහ මාස්ටර් හන් එකතු වෙලා ලීව ෆයිනල් එකට සූදානම් කරන්න තමයි හදන්නේ. මේ වෙලාවේ ඩැනියල් කියනවා මාස්ටර් ඔයා කියන විදියට නම් කෝනර් කියන්නේ කොටියෙක් වගේ ප්‍රතිවාදියෙක්. ඒ වගේ ප්‍රතිවාදියොත් එක්ක සටන් කරලා මට හොඳ අත්දැකීම් තියෙනවා. ඒ වගේ අය පරද්දන්න නම් හොඳට කල්පනා කරලා උගුලක් අටවන්න ඕනේ කියලා. ඒ වගේම ඔයාගේ ප්‍රතිවාදියාගේ ආවේගශීලී ගතිය එයාට විරුද්ධම පාවිච්චි කරන්න කියලාත් ඩැනියල් කියනවා. මේ විදිහටයි ඒක කරන්න කියලා උදාහරණයකින් ලීට පැහැදිලි කරනවා. ඒත් එක්කම මාස්ටර් හන් එයාගේ සටන් කලාව පාවිච්චි කරලා ඒක කරන විදිය ලීව උදාහරණයකට අරගෙන පැහැදිලි කරනවා. ඉතින් මේ දෙන්න මාරුවෙන් මාරුවට ලීව සෙල්ලම් බඩුවක් වගේ අරගෙන හරිම විහිළුවෙන් තමයි ලීට මේ දේවල් කියලා දෙන්නේ. ඊට පස්සේ ලී තනියෙන් පැත්තකට වෙලා පුහුණුවීම් කරන අතරේ ලෙජන්ස්ලා දෙන්න කතා කරන ගමන් තමයි ඉන්නේ. එයා ඇත්තටම හොඳ ශිෂ්‍යයෙක්. එයාගේ පුහුණුවීම් වලට උදව් කරන්න ලැබීම ලොකු සතුටක් කියලා ඩැනියල් කියනවා. ලී මේ වෙලාවේ තනියම ඩ්‍රැගන් කික් එක පුරුදු වෙන ගමන් තමයි ඉන්නේ. එතනට යන ඩැනියල් අහනවා ඒ කික් එක මොකක්ද කියලා. එතකොට ලී කියනවා මේක තමයි ඩ්‍රැගන් කික් එක. මගේ අයියා තමයි මට මේ කික් එක කියලා දුන්නේ කියලා. ඉතින් ඩැනියල් කියනවා ෆයිනල් එකේදී ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙයි කියලා. එතකොටම ලී කියනවා මම මේ කික් එක ඉස්කෝලේදී කෝනර්ට විරුද්ධව පාවිච්චි කරන්න හැදුවත් ඒත් කෝනර් ඒක කලින්ම දැනගෙන එයා මට විසිවෙන්නම පාරක් ගැහුවා කියලා ලී කියනවා. ඒක අහපු ඩැනියල් කියනවා එහෙනම් නියමයි අපිට ඩ්‍රැගන් කික් එක කෝනර්ට අටවන උගුල විදියට පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊළඟට ලෙජන්ස්ලා දෙන්න ලීවත් එක්කගෙන සබ්වේ ස්ටේෂන් එකකට යනවා. එතන තියෙන ටර්න් ස්ටයිල් කියන උපකරණය කෝනර්ගේ කකුල කියලා හිතාගෙන ඩ්‍රැගන් කික් එක පුරුදු වෙන්න කියලා ලීට කියනවා. පළවෙනි පාර නම් ලී අසාර්ථක වෙනවා. ඉතින් එදා දවසේ රෑ වෙලා ඩැනියල් සහ ලී දෙන්න කතාවක් දාගෙන ඉන්නවා. මේ වෙලාවේ හෙඩ් බෑන්ඩ් එකක් ලීගේ අතට දෙන ඩැනියල් කතාවක් කියනවා. මේ බෑන්ඩ් එකේ අපේ සම්ප්‍රදායන් අතර අතීතයේ පෙන්눔 කරනවා. ඔයාට මේ සම්ප්‍රදාය අනාගතයට අරන් යන්න පුළුවන් කියලා මියාගේ මාස්ටර්ගේ හෙඩ් බෑන්ඩ් එක ලීගේ අතට දෙනවා. ඊළඟ දවසේ ලී එයාගේ පුහුණුවීම් තවත් වැඩි කරනවා. ආයෙත් දවසක සබ්වේ ස්ටේෂන් එකට ගිහින් ඩ්‍රැගන් කික් එක පුරුදු වෙනවා. හැබැයි ලී ඒ දවසෙත් කලින් වගේම අසාර්ථක වෙනවා. තරඟේ ලං වෙද්දි නම් ලෙජන්ස්ලා දෙන්නත් එක්කම
එක පාරම ෆයිට් කරන තරමට හැකියාව වර්ධනය කරගන්න ලීට පුළුවන් වෙනවා. ඔන්න ඉතින් ෆයිනල් එකට කලින් දවසේ සබ්වේ ස්ටේෂන් එකට යන ලී එදා නම් හරියටම ඩ්‍රැගන් කික් එක ගහනවා. ඔන්න අපි දැන් ඇවිල්ලා ඉන්නේ ෆයිනල් එක තියෙන දවසට. එදා දවසේ ලී තනියෙන් පැත්තකට වෙලා කල්පනා කරනකොට එතනට විශේෂ කෙනෙක් එනවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි. ලී ෆයිට් කරනවට අකමැති වෙලා හිටපු අම්මත් අවසානයේදී එයාගේ සපෝට් එකට එන්න තීරණය කරනවා. මේ අතරේ කෝන සහ එයාගේ පුහුණුකරු දෙන්නම තරඟයේ තියෙන බිල්ඩින් එකට ඇතුල් වෙනවා. ඉතින් මේ වෙලාවේ ලෙජන්ස්ලා දෙන්න දිහා අමුතු බැල්මක් දාගෙන කෝන එතනින් යනවා. අපි ෆයිට් කරලා තියෙන අයත් එක්ක බැලුවම මේ මොන දූවිල්ලක්ද කියලා හිතන මේ දෙන්නා මූණට මූණ බලා ගන්නවා. ඊට පස්සේ ලී ඉන්න තැනට යන ලෙජන්ස්ලා දෙන්නා එකතු වෙලා මියාගි කරාටේ වල සංකේතයක් වන හෙඩ් බෑන්ඩ් එක ලීගේ ඔළුවේ ගැට ගහනවා. ඊට පස්සේ ලී එයාගේ සපෝට් එකට ඇවිල්ලා ඉන්න කට්ටියත් එක්ක ගැම්මෙන් බිල්ඩින් එකේ රූෆ් টොප් එකට ඇතුල් වෙනවා. ලී තරඟය පවත්වන රිං එකේ ඇතුළට යනවත් එක්කම ප්‍රතිවාදියා වන කෝන ඩේත් ඇතුළට එනවා. ඊට පස්සේ රෙෆ්ලි තරඟාවලියේ තියෙන නීති මතක් කරලා දෙනවා. මේ වෙලාවේ කෝන ලීට කියනවා අද නම් පැනලා යන්න තැනක් නැහැ කියලා. මමත් ආවේ පැනලා යන්න නෙවෙයි කියලා ලී කියනවා. ඔන්න ඉතින් හැමෝම බලන් හිටපු ෆයිනල් එක පටන් ගන්නවා. ඊටාම දක්ෂ විදියට සටන් කරන කෝන ඩේ හෙඩ්ෂොට් එකකින්ම එයාගේ ලකුණු ලබා ගන්න පටන් ගන්නවා. ලීට හිතා ගන්නවත් බැරි විදියට කොටියෙක් වගේ වේගවත්ව සටන් කරන කෝන දිගින් දිගටම පහර පිට පහර දෙන ගමන් එකින් එක ලකුණු වැඩි කර ගන්නවා. කෝනගේ පහරක් නිසා ලී රෙෆ්ලිවත් පෙරලගෙනම බිම ඇදගෙන වැටෙනවා. ලීව උස්සලා ඇදලා ගන්න කෝන ලීට උඩින් විසි වෙලා යන්නම පාරක් ගහනවා. මේ වෙද්දිත් කෝන ලකුණු 4ක් ලබාගෙන ඉදිරියෙන්ම ඉද්දී ලී තාමත් ලකුණු 0යි. ලෙජන්ස්ලා දෙන්නගේ දිරිගැන්වීමත් එක්ක බිම වැටිලා ඉන්න ලී ආයෙත් නැගිටිනවා. දිගටම සටනේ රැඳිලා ඉන්න කියන ගමන් අවධානයෙන් හරියට ෆයිට් කරන්න කියලා ඒ දෙන්න කියනවා. මේ දේවල් එක්ක ආයෙත් ලී සටනට ඇතුල් වෙනවා. මේ වෙලාවේ කෝන ගහන පාරවල් වළක්වන ලී නැවතුන තැනින් 1 පංච් එකක් ගහලා හැමෝම පුදුම කරමින් ලකුණු ලබා ගන්නවා. මේකට මල පැනපු කෝන රෙෆ්ලිවත් පැත්තකට තල්ලු කරලා දාලා ලීගේ පැත්තට දුවගෙන යනවා. මේ වෙලාවේ ඩැනියල් කියලා දීපු විදියට ප්‍රතිවාදියාගේ ආවේගය එයාට විරුද්ධවම පාවිච්චි කරලා ලී ටිකෙන් ටික එයාගේ ලකුණු ප්‍රමාණය වැඩි කර ගන්නවා. ඔන්න දැන් දෙන්නගෙම ලකුණු සමාන වෙනවා. මෙතන ඉඳන් සුපිරියටම ෆයිට් කරන ලී දිගින් දිගටම කෝනට පහර දෙනවා. ලී ඊටම දක්ෂ විදියට ලකුණු වැඩි කරගෙන මුළු ලකුණු සංඛ්‍යාව 7ක් වෙනකම්ම ලබා ගන්නවා. මේ අතරේ කෝන ගහන පාරක් ඔළුවටම වැදිලා ලී ස්ටේජ් එකේ බිම ඇදගෙන වැටෙනවා. ඔන්න ඉතින් මේ හෙඩ්ෂොට් එකත් එක්කම දෙන්නගෙම ලකුණු සමාන වෙනවා. මේ වෙලාවේ රෙෆ්ලි කවුන්ට් කරන්න පටන් ගන්නවා. 10ට ගණන් කරන්න කලින් ලීට නැගිටින්න බැරි වුණොත් එයා පරාදයි. මේ වෙලාවේ ලීට පරණ සිද්ධි පෙළක් එක දිගටම මතක් වෙනවා. එයාගේ අයියාගේ මරණය වගේම වික්ටර්ගේ පරාජය වීමත් එයාට මතක් වෙනවා. ලී ඩ්‍රැගන් කික් එක කුරුදුන්න වෙලාවේ බිම වැටුනම එයාගේ අයියා අත දුන්න විදිය මතක් වෙන ලී ගැම්මෙන් නැගිටිනවා. ඩැනියල් කියපු විදියටම එයාගේ අන්තිම කික් එක ගහන්න තමයි ලී මේ වෙලාවේ ලෑස්ති වෙන්නේ. වැඩි දියුණු කරපු ඩ්‍රැගන් කික් එක කෝනට විරුද්ධව පාවිච්චි කරන්න තමයි ලී හදන්නේ. ලී ඩ්‍රැගන් කික් එක ගහන්න කෝනගේ පැත්තට දුවගෙන යනවා. මේ වෙලාවේ කෝනට මතක් වෙනවා ලී ඉස්කෝලේදීත් ඒ පාර ගහන්න හැදුව නේද කියලා. එදා වගේම කෝන අඩියක් පස්සට ගිහින් ලී ළඟට එනවත් එක්කම ක්‍රියාත්මක වෙනවා. ඒ වුණත් සබ්වේ ස්ටේෂන් එකේදී පුරුදු වුණ විදියට කලින්ට වඩා ගොඩක් පහත් වෙන ලී කෝනගේ කික් එකෙන් බේරෙන ගමන් කෝනගේ කකුලටම කික් එකක් ගහනවා. ඒත් එක්කම කෝනට විසි වෙලා යන්නම ආපහු කික් එකක් ගහනවා. අන්තිමේදී ලකුණු 8ක් ලබාගෙන ලී තරඟය ජයග්‍රහණය කරනවා. ඒ වුණත් පෙරදුන එක දරාගන්න බැරි වුණ කෝන පිටිපස්සෙන් ඇවිත් ලීට ගහන්න හැදුවත් ඒ වෙලාවේ කෝනව බිම දාන ලී මූණටම පංච් කරන්න තමයි හදන්නේ. ඒත් මාස්ටර් හන්ගේ මූණ දකින්න ලී බිමට ගහලා එයාගේ තරහ පිට කර ගන්නවා.
කෝනට මේ වෙලාවේ කිසිම හානියක් කරන්න යන්නේ නෑ. ඔන්න ඉතින් ලීට සපෝට් එකට ආපු අයත් එක්ක ලී එයාගේ ජයග්‍රහණයේ සතුට සමරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා ෆයිබරෝස් තරංගාවලියේ දිනපු ලී වික්ටර් එක්ක එකතු වෙලා අලුතෙන්ම පීසා ෂොප් එකක් ඕපන් කරලා තියෙනවා. මේකේ ඕපනින් එකට ලීගේ අම්මා වගේම මාස්ටර් හනුත් ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඉතින් කාට හරි පීසා එකක් ඩිලිවරි කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඒ ඩිලිවරි එක කෙලින්ම යන්නේ ලොස් ඇන්ජලිස් වල ඉන්න ඩැනියල්ගේ ගෙදරට. ඉතින් ඩැනියල් පීසා බොක්ස් එක ඕපන් කරලා බැලුවම ඒකේ ටූර්නමන්ට් එක දිනලා ගත්ත ෆොටෝ එකක් වගේම පොඩි නෝට් එකක් ලියලා තියෙනවා. ඒකේ ලියලා තියෙන්නේ ඔයාට කවදා හරි මගේ උදව් ඕන වුණොත් මාව හොයාගන්න ඕනේ තැන ඔයා දන්නවා කියලා. ලීගේ නමින් මේ පීසා එක වෙලා තිබුණත් ඇත්තටම ඒකේ වෙලා තියෙන්නේ මාස්ටර් හන් කියන එක ඩැනියල්ට තේරුම් යනවා. පීසා එකත් අරගෙන ඩැනියල් ගේ ඇතුළට යනකොටම තවත් සුපිරිම චරිතයක් එතන ඉන්නවා. ඒ තමයි ජොනි ලෝරන්ස්. එයා තමයි පළවෙනි කරාටි කිඩ් මූවි එකේ ඩැනියල්ගේ ප්‍රතිවාදියා. පළවෙනි මූවි එකේ සතුරා වුණත් කෝබ්‍රා කයි සීරියස් එකේ ඉඳලා හොඳ කෙනෙක් විදියට තමයි ජොනීව බලාගන්න පුළුවන් වෙන්නේ. ජොනී මේ වෙලාවේ අපිත් අලුතෙන් පීසා ෂොප් එකක් ඕපන් කරමු. ඒකට මියාගි මහත්තයාගේ නම දාමු කියලාත් කියනවා. ඩැනියල් මේ වෙලාවේ කියනවා මියාගි මහත්තයාට අපහාස කරන්න එපා කියලා. දෙන්නම පීසා එක කන්න ඇතුළට යනවා. මේ විදිහේ ලස්සන අවසානයක් තමයි මේ මූවි එකට තියෙන්නේ. අනිත් හැම කරාටි කිඩ් මූවි එකක්ම සම්බන්ධ වෙන විදියට තමයි මේ සුපිරිම මූවි එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අලුත්ම මූවි එකක් ඉක්මනටම අරගෙන එනකන් දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් අද අපි අරගෙන ආපු මූවි එක කොහොමද කියලාත් ඒ ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. එහෙනම් සිනමැක්සර්ස් තවත් දවසක ඉක්මනින්ම හමු වෙමු.